මැජික් කුක්පොට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරපිංච සම්බෝලයක් හදන්නයි හදන්නේ. බලමු අපිට මොනවද මේකට ඕනේ කරන්නේ කියලා. ගාගත්ත පොල් ටිකක්, අවු මිරිස් ටිකක්, කරපිංච ටිකක්, ලුණු ටිකක්, ඒ වගේම රතු ලුණු ටිකක් අවශ්‍ය වෙනවා. දැන් බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. ගාගත්ත පොල් ටික ඔයගොල්ලන්ගේ බ්ලෙන්ඩ් එකට දාන්න. ඒ වගේම රතු ලුණු, අවු මිරිස්, කරපිංච එකතු කරන්න. ඒකට අවශ්‍ය තරම් ලුණු එකතු කරන්න. ලුණු එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් සුදු ලුණු, ඉඟුරු එකතු කරගන්න පුළුවන්. හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඒක භාජනයකට දාගන්න. ඔයගොල්ලන්ට වැඩි වෙලාවක් මේක තියාගන්න ඕන නම් තාච්චියකට තෙල් ටිකක් දාලා, කරාබුනට ටිකක් දාලා, කරපිංච ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. හදාගත්ත සම්බෝලේ ඒකට දාලා මද ගින්නේ රත් කරගන්න. දැන් ඉතින් දවසක් වුණත් නරක් නෙවෙයි තියාගන්න පුළුවන්. වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන පුංචි පුංචි දේවල් එකතු කරලා රසවත් ගුණාත්මක කෑමක් හදාගන්න හැටි අපි කියලා දෙනවා. මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන් තවත් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. කරපිංච සම්බෝලේ අපේ ආහාරයට එකතු කරගන්න එකෙන් අපිට තියෙන වාසි මොනවද කියලා බලමු. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා ආහාර රුචිය වර්ධනය කරගන්න උපකාරී වෙනවා. ඇස්පෙනීම දුර්වල අයට වගේම කෙස් වැටීම අඩු කරලා සම පැහැපත් කරනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කරගෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරලා ශරීරයේ වයස්ගත වීම අඩු කරගන්න කරපිංච අපිට උපකාරී වෙනවා. කරපිංච දිනපතා ආහාරයට එක් කරගෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න කියලා මතක් කරනවා. දිනපතා මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.